ආයිබෝවන් ඔබ සියලු දෙනාට සිකුරු මඩල නාලිකාව නරඹන ස්වහසක් ප්‍රේක්ෂක ජනතාවට ආයුෂ බොහෝ වේවා. ඒ වගේම අප මේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරපු සියලු දෙනාට බොහොම ස්තුතියි. ඉදිරියේදීත් අප මේ channel එක හරහා සම්බන්ධ වෙ සිටින් ලෙස අපි ආයාචනා කරලා සිටිනවා. මේකේ ගුණාත්මක වැඩසටහන් වගේම නිවැරදි අනාවකි ඔබට නිරන්තරයෙන්ම ඔබට අපි දැනුවත් කරනවා. දෙසැම්බර් මාසයේ අප සඳහන් කර බොහෝ අනාවකි සඵලත්වයට පත් වුණා. එම අනාවකි මොනවද? එම අනාවකි පියවරෙන් පියවර දැන් ඔබ හමුවට මේ ගෙනහර දක්වන්නයි අපගේ වෑයම. දෙසැම්බර් 7 ඉරිදා දිවයින පුවත්පතේ නැකත ජ්‍යොතිෂ අතිරේකයේ තුල අප මෙසේ සඳහන් කරා. වෛරස් රෝග ව්‍යාප්ත වෙන බව ඒ සනාථ කරමින් පාකිස්තානයේ කරච්චි නුවර A3N2 ඉන්ෆ්ලුවෙන්සා වෛරස් රෝගීන්ගෙන් වැඩිවීමක් දැකගත හැකි වුණා. ඒ වගේම නොවැම්බර් 25 වසරේ අවසාන ග්‍රහ යුද්ධය මුද සිකුරු අතර සිදු වුණා. මෙහිදී සිකුරු පරාජයට පත් වුණා. සිකුරු සාගරයටත් කාරක. එහිදී අප සඳහන් කරා සාගර භූ කම්පන තත්ත්ව පවා ඒමට හැකියාවක් පවතින බව. එය සනාථ කරමින් ජපානයට රික්‍රමාපක 7.8ක ප්‍රබලත්වයෙන් යුක් භූ කම්පන තත්ත්වයක් ඇති වුණා. දෙසැම්බර් 14 ඉරිදා දිවයින පුවත්පතේ නැකත ජ්‍යොතිෂ අතිරේකයේ තුල අප මෙසේ සඳහන් කරා මාධ්‍යවේදීන්ට විපක්ෂයේ മന്ത്രിවරුන්ට අසුබතා එන බව. ඒ සනාථ කරමින් මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ සර්වධන බලපක්ෂයේ മന്ത്രി අබ්දුල් සහමට් මහත්මයා 2025 අත්අඩංගුවට ගන්නවා. එම පුවත්පතේම අප මෙසේ සඳහන් කරා කීර්තිමත් නීතිඥවරුන්ගේ සමු ගැනීමක් සිදුවන බව. ඒ සනාථ කරමින් එක්සත් ජාතික පක්ෂයේ උපසභාපති වරයෙක් මෙන්ම ජනාධිපති නීතිඥවරයෙකු ලෙස කටයුතු කර දයා පැල්පොළ මහත්මයාගේ වියෝව දෙසැම්බර් මුල සිදු වෙනවා. දෙසැම්බර් 7 ඉරිදා දිවයින පුවත්පතේ නැකත ජ්‍යොතිෂ අතිරේකයේ තුල අප මෙසේ සඳහන් කරනවා සිනමා ශාලාවක් හෝ සූදු ක්‍රීඩා කරන ස්ථානයක් ආශ්‍රිතව යම් සිදුවීමක් සිදුවන බව. ඒ සනාථ කරමින් කොළුපිටියේ ප්‍රසිද්ධ සමාජ ශාලාවකට ගිය කෙනෙකු ඇදවැටීමෙන් ජාතික රෝහලට ඇතුළත් කළ පුවත අපිට දැනගන්න ලැබෙනවා 20/25/12/17 වෙනි දින. ඒ වගේම 20/25 දෙසැම්බර් 30 වෙනි දින ඉරිදා මහබිම පුවත්පතේ තරුපති තුල අප මෙසේ සඳහන් කරා දෙසැම්බර් 7 සිට දෙසැම්බර් 29 අතර කාලය තුල කාලගුණක තත්ත්වයේ වෙනසක් සිදුවන බව සමහර පැතිවලට සමහර ප්‍රදේශවලට ගංගරුතුරු තත්ත්ව පවා එන්න පුළුවන් හැකියාව තිබෙන බව. ඒ සනාථ කරමින් යාපනයේ පොළොන්නරුව අනුරාධපුරය යන ප්‍රදේශවලට ගංගතුරු තත්ත්වයක් ඇති වුණා. ඒ වගේම දෙසැම්බර් 7 ඉරිදා දිවයින පුවත්පතේ නැකත ජ්‍යොතිෂ අතිරේකයේ තුල අප මෙසේ සඳහන් කළා කලා ශ්‍රේෂ්ඨයේ ප්‍රබලයෙකුගේ නික්ම යාමක් සිදුවන බව. ඒ සනාථ කරමින් මෙරට කලාකෙත පෝෂණය කර විශිෂ්ට ගණයේ කලාකරුවෙකු
අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කර අග්‍රගණයේ සිනමා නළුවෙක් ලෙස කටයුතු කර සචිත්‍ර එදිරිසිංහ මහත්මයාගේ වියෝව 2025 වෙනි දින සනිටුහන් වෙනවා. ඒ වගේම නොවැම්බර් 23 ඉරිදා දිවයින පුවත්පතේ නැකත අතිරේකයේ තුල අප මෙසේ සඳහන් කරනවා. නොවැම්බර් 23 තමයි අවසාන ග්‍රහ යුද්ධයේ තිබෙන්නේ බුද සහ සිකුරු අතර. එදී සිකුරු පරාජයට පත් වෙන සිකුරු කලාවට සම්බන්ධ ග්‍රහයෙක්. නිසා අප සඳහන් කරනවා ප්‍රවීණ කලාකාරයෙකුගේ හදිසි වියෝවක් සිදුවන බව. ඒ සනාථ කරමින් මේ ලංකා කලා ශ්‍රේෂ්ඨයේ උන්නතිය වෙනුවෙන් මේ ගීත කලා කේන්ද්‍රයට විශාල උන්නතියට විශාල කාර්යභාරයක් සිදු කර හෙළ ගීත කෝකිලාව ලෙස ලංකාව ගීත කෝකිලා ලෙස විරුදාවලියලත් ලතා වල්පොල මෙතනියගේ වියෝව 2025 වෙනි දින සිදු වෙනවා. ඒ වගේම 2020 දෙසැම්බර් 7 ඉරිදා දිවයින පුවත්පතේ නැකත ජ්‍යොතිෂ අතිරේකයේ තුල අප මෙසේ සඳහන් කරනවා රාජකීය මරණයක් හෝ එවැනි අයක සම්බන්ධ අසනීපයක් සිදුවන බව. ඒ සනාථ කරමින් 2025 දෙසැම්බර් 30 වෙනි දින බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍යවරියක් වෙල කටයුතු කර බෙනාසිල් බෙගම් කලිඩාසියා මෙතිනියගේ වියෝව සඳහන් වෙනවා. මෙවැනි හරබර එවැගේම නිවැරදි අනාවකි නිශ්‍රේෂ්ඨයේ ජ්‍යොතිෂ ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයන්ගේ දැනුම ලබා ගැනීම ඔබට අවශ්‍ය නම් මගේ සිකුරු මඩල YouTube නාලිකාව subscribe කර එක share කරන්න like කරන්න comment කරන්න සැමට තෙරුවන් සරණයි.